ඔන්න අපි කාලයකට පස්සේ නැවතත් හමු වෙනවා. ඉතින් වීඩියෝ එකක් තුළින් අද අපි කතා කරන්න යන්නේ බොහෝ දෙනෙක් දන්නේ නැති නමුත් අපේ රටේ රබර් වල කැලෑවල පොල්ලතු ආශ්‍රිතව මේ පුරම්බිම් වල බහුලව දකින්න පුළුවන් ශාකයක් ගැන. මේ ශාකය තමයි කටකලුවා කියලා කියන්නේ. නැත්තම් කපුටු බෝවිටියා කියලා තමයි මේක හඳුන්වන්නේ. තවත් ප්‍රදේශවල තවත් නම් වලින් මේක භාවිතා කරනවා ඇති. මේ ශාකයේ කොළ තරමක් රළුයි. ස්වභාවයක් තමයි ගන්නෙ. සාමාන්‍යයෙන් පඳුරු ආකාරයට වර්ධනය වීමක් සිදු වෙනයි. ඒ ඊටා වේගින් පැතිර යන ආක්‍රමණශීලී ශාකයක් ලෙස තමයි සැලකෙන්නේ. මේ හට ගන්නවා පුංචි ගෙඩි. දැන් මේ මල් පිපිලා තියෙන්නේ. මේ පොඩි ගෙඩි වර්ගයක් හැදෙනවා. මේක ඉදුණාම දම් පැහැ තමයි ගන්න විශේෂත්වය තමයි මේකේ කුඩා ගෙඩියක් තුළ බීජ විශාල ප්‍රමාණයක් අඩංගු වීම. එම නිසා ඊටා කෙටි කාලයකදී විශාල ප්‍රදේශයක් පුරා මේ ශාකය ව්‍යාප්ත වීමට හැකියාව ලැබෙනවා. මේ ශාකයේ පාලනය කිරීමට බොහෝ පහසු කාර්යයක් තමයි පහසු කාර්යයක් වෙලා නැහැ. මොකද වල්නාශක භාවිතා කරලා ටික කාලයකට පස්සේ නැවත දළු දමා වර්ධනය වීමේ හැකියාවක් ඒට තිබෙනවා. එසේම පිලිස්සුවත් මුල් කොටස සම්පූර්ණයෙන් විනාශ වෙන්නේ නැතුව නැවතත් වර්ධනය වීමේ හැකියාවක් තියෙනවා. මේ නිසා මේක පාලනය කිරීමට නම් විශේෂ අවධානයක් අවශ්‍යම වෙනවා. කෙසේ වෙතත් ජනප්‍රවාද සහ ගැමි අත්දැකීම් අනුව කුඩා තුවාල හෝ සීරීම් වලට ඒ අවස්ථාවලදී මේ ශාකයේ කොළ තලා ආලේප කිරීමේ යම් සහනයක් ලැබෙන බව ඇතැම් අය පවසනවා. නමුත් එවැනි භාවිතයන් පිළිබඳව විද්‍යාත්මක තහවුරු කිරීම අවශ්‍ය වන බවත් මතක තබා ගැනීම අපි කරන්න ඕනේ. එම නිසා මේ ශාකයේ ඖෂධීය ගුණ පිළිබඳව තවදුරටත් විද්‍යාත්මක පරීක්ෂණ සිදු කළොත් වැදගත් තොරතුරු රැසක් අනාවරණය කරගන්නත් පුළුවන්. එවැනි වටිනා ගුණ ඇති නම් මේක අපිට ප්‍රයෝජනට ගන්න පුළුවන්. ආක්‍රමණශීලී ව්‍යාප්තිය පාලනය කරන්න පුළුවන්. ඒක ඉතින් එකසේම වැදගත් වෙනවා. ආක්‍රමණශීලී බව අපි මර්ධනය කරන්න ඕනේ. මොකද තවත් භෝග සමග මිශ්‍ර වගා වෙනවා නම් මේ ශාකයේ දම් පැහැති ගෙඩි විශාලෙන් කුරුල්ලන්ගේ ආහාරයක් ලෙසත් භාවිත වෙනවා. සමහර විට ඔබේ පුංචි කාලේ ගැන හිතන්නේ. පුංචි කාලේ මේ ගෙඩි රහ බල්ලක් තියෙන්න පුළුවන්. ඉතින් අද අපි කතා කළේ අපාවට නිතර දැකිය හැකි නමුත් බොහෝ දෙනෙක් නොදන්නා කටකලුවා හෙවත් කපුටු බෝවිටියා කියන ශාකය. ඉතින් මෙවැනි වැදගත් තොරතුරු දැනගන්න කැමති නම් දැන් මේ වෙලාව වෙනකොට සබ්ස්ක්‍රයිබර්ස්ලා විශාල ප්‍රමාණයක් එකතු වෙලා තියෙනවා. ඔබත් මේක channel එක subscribe කරලා තියාගන්න. මොකද දැනගන්න හඳුනා ගන්න අවශ්‍ය ගහක් පිළිබඳව ඔබ බොහෝ දුරට YouTube එකට ඇවිල්ලා තමයි මේ ගහ හඳුනාගන්නේ. නැත්තම් මේ පරම්පරාවක් විදිහට ඊළඟ පරම්පරාව දන්නේ මේ ගස් වර්ග. ඉතින් අනිවාර්යෙන් මේ ගස් හඳුනා ගන්න ඕනේ. නැත්තම් අනිවාර්යෙන් මේවා තුරන් වෙනවා. සමහර හොඳ ගස් ඒවා දැනගන්න නම් මේ channel එකකට ඇවිල්ලා බලලම තමයි තේරුම් ගන්න වෙන්නේ. ඉතින් බෙහෙත් පැලයක් හොයාගන්න නම් ඉතින් අනිවාර්යයෙන් මේ වගේ channel එකකට තමයි එන්න වෙලා තියෙන්නේ. එහෙනම් වීඩියෝ එකට like එකක් දාන්න, ඔබේ අදහස් කමෙන්ට් කරන්න. අපගේ channel එක අනිවාර්යයෙන්ම subscribe කරන්න කියලා අමතක කරන්නත් එපා. ඉතින් මේක share කරන්නත් අපි කියන තවත් අයට මේ පිළිබඳව තොරතුරු දැනගන්න. ඉතින් ස්තුතියි නැවතත් වැදගත් වීඩියෝ එකකින් අපි හමු වෙමු.